උදෑසන. ඉතින් අද මගේ මේ පළවෙනි වීඩියෝ එක මේ ජපානට ඇවිල්ලා වෙනකොට මාස 4-5ක් වගේ වෙනවා. ඉතින් මම කල්පනා කළා කොහොමද මම මේ ආපු ගමන අඩු මුදලකට working visa, engineering visa කියලා කියන එක තමයි මම ආවේ. ඉතින් මේකට මම ආවේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ටත් දැනුවත් කරලා ඔයගොල්ලන්ටත් මේ එන ආපු ක්‍රමවේදයෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉතින් අද මම පළවෙනි මගේ මේ වීඩියෝ එක කරනවා. ඉතින් වීඩියෝ එක කරන්න පටන් ගන්නත් කලින් සාමාන්‍යයෙන් මම ගැන හඳුන්වා දුන්නොත් එහෙම මම කසුන් තව මොනවද ගෙවල් හොරන දැන්ට විවාහකයි අද මේ බිරිඳක් සහ වගේම වයස අවුරුදු 4ක වගේ දුවෙක් ඉන්නවා. ඉතින් එදෙන්නත් දාලා තමයි ඉතින් මේ ජපානයේ මේ රටකට ආවේ. ඉතින් මම ආපු ගමන ගැන කිව්වොත් එහෙම මම ජපාන් වෙන්න ඕනි කියන බලාපොරොත්තුව මගේ පුංචි කාලේ ඉඳලම තිබ්බා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම මම O level කරන කාලේ වගේ ඉඳලා ඒ බලාපොරොත්තුව තිබ්බා. ඉතින් ඒකත් එක්කලා මම ඒ කාලේ ඉඳලම O level කාලේ ඉඳලම ජපාන් ඉගෙන ගත්තා. ඉතින් උදාහරණයක් ගත්තොත් එහෙම මම මුලින්ම ඉගෙන ගත්තේ මම මේ කිරවත්තුඩ විජයවර්ධන මහාවිද්‍යාලය කියන ඒ පාසලේ එක O level වෙනකම් මම ඉගෙන ගත්තා. O level වලින් පස්සේ මම A level වලට කොළඹ රාජකීය විද්‍යාලයට ගියා. කොළඹ රාජකීය විද්‍යාලයේදී ජපන් භාෂාව, චිත්‍ර සහ භූගෝල විද්‍යාව කියන මෙන්න මේ විෂයන් තුන මම A level වලට ස්ටඩි කළේ. ඉතින් ඒකෙන් ජපනීස් වලට මට C එකක් තියෙනවා. අනිත් විෂයන් දෙකටත් B දෙකක් තියෙනවා. ඉතින් ඒ අතරතුරේදීම මම ජපන් භාෂා JLPT කියන්නේ Japanese Language Proficiency Test මේ ටෙස්ට් එකේ level 4 එකයි level 3 එකයි දෙකම ලංකාවේ ඉඳලා කළා. මම හිතා level 3 එකට මට 400න් 298ක් වගේ ලකුණු ටිකක් තිබ්බා මම හිතන්නේ. ඉතින් ඒකත් එහෙම වෙලා ඒ කාලේ මම කියන්නේ මම ඒ level කරේ 2008. ඊට පස්සේ මට ස්ටුඩන්ට් එන්න හැකියාවක් වුණා. ඒ කියන්නේ ඒ දවස්වල ස්ටුඩන්ට් එන්න තමයි බලාගෙන තමයි ඉතින් ඔය ජපාන් ඔක්කොම කළේ. ඉතින් ඒ කාලේ තිබ්බ ආර්ථික තත්ත්වයක් එක්කලා මට ඒ මොහොතේ එන්න බැරි වුණා. ඇත්තටම ජපානෙ එන්න මට ඒ මුදලක් හොයාගන්න බැරි වුණා. මොකද මගේ පවුලේ මේ වෙනකොට නම් ඇත්තම කිව්වොත් මම විතරයි ඉන්නේ. මගේ දෙමව්පියන් දෙන්නම නැති වෙලා මට සහෝදර සහෝදරයෝ නැහැ. ඉතින් මට මේ අවස්ථාවේදී මට එහෙම ආර්ථික වශයෙන් මට උදව් උපකාර කරන්න එහෙම කවුරුත් හිටියේ නැහැ. ඉතින් මේ දේවලුත් එක්කලා ඉතින් මම කල්පනා කළා මගේ ලෙවල් ඉවර වුණාට පස්සේ ආයතන කිහිපයකම අනුසම්පත්තාංශයේ රාජකාරී වැඩ කරලා ඊට පස්සේ මම 2010 මම ජොයින් වෙනවා උදාහරණ දීතලා විද්‍යාපීඨයට කැඩෙට් නිලධාරියෙක් වශයෙන්. ඊට පස්සේ ඒ අවුරුදු 3ක් ට්‍රේනින් වෙලා ඒ ට්‍රේනින් අතරතුර සබරගමු විශ්වවිද්‍යාලයෙන් මගේ උපාධියත් කම්ප්ලීට් කරලා මම 2012 දෙසැම්බර් මම පාස් අවුට් වෙනවා. ඉතින් පාස් අවුට් වෙලා මම එක්තරා ලොජිස්ටික් රෙජිමෙන්ටුවක මම රාජකාරී කළේ. ලොජිස්ටික් නෝද අපි එකට කියන්නේ බටකාර සම්පාදන රෙජිමෙන්ටුවක. ඉතින් මේ රෙජිමෙන්ටුවේ අවුරුදු 13ක් රාජකාරී කරලා ඒක ඉතින් යාපනය වගේ හතර රටේ යාපනය උඩාලෝ නුවර අනුමන හැමතැනම ඉතින් වැඩ කරලා යුද හමුදායේ මේජර් ඒ කියන්නේ ජේෂ්ඨ නිලධාරියෙක් බවට පත් වෙලා ඉන්නකොට මට හිතුණා මම හොයන ලයිෆ් එක මේක නෙමෙයි කියන එක. ඉතින් මේකත් එක්කලා ගොඩක් ප්‍රශ්න තිබ්බා. ඒ කියන්නේ ප්‍රශ්න තිබ්බා කියන්නේ ෆැමිලි එකේ මොකද මම ආමිකෙන් අයින් වෙනවට කවුරුත් කැමති වුණේ නැහැ. මේක මගේ ඩිසිෂන් එක. මමයි ඒක තීරණය කළේ මෙහෙම වෙනවයි කියලා. ඉතින් ඒ අතරතුරේදී මට ඇත්තටම මම ජපාන් ගෙනගෙන කොච්චර කොහොම කරලා තිබ්බත් මට උමනාවක් තිබ්බේ නැහැ ජපාන් එන්න. මම ආමිකෙන් අයින් වෙනකොට මට ලොකු උමනාවක් තිබ්බේ මේ මොකද්ද යුරෝප් වලට හරි පෘතුගාල් ඔහොම වගේ රටකට මම කරේකට යන්න ඕස්ට්‍රේලියා ඔහොම මේකට ඉංග්ලන්ඩ් ඔහොම.
ඉතින් මම ඒ වෙනුවෙන් එක ඒජන්සිස් වලට ගිහිල්ලා ඉතින් නිකන් බොරුවට ඔය මේ සල්ලි ගෙවලා අරමුණක් තිබ්බේ නෑ. මගේ ප්‍රධානම දේ තමයි මගේ අරමුණක් තිබ්බේ නැති එක. ඉතින් ඔය එක ඒවට මම ඉතින් සල්ලි වියදම් කළා. රෂියන් යන්න කියලා එහෙම සල්ලි වියදම් කළා. ඊට පස්සේ ඉංග්ලන්ඩ් යන්න, ඊට පස්සේ සිංගප්පූරු යන්න, අසර්බයිජාන් යන්න. මම හිතන්නේ තූතුකුඩි විතරයි මම හිතන්නේ මම ගිහිල්ලා තිබ්බේ නැත්තේ. ඇප්ලයි කළේ නැත්තේ. ඉතින් මම ඉඳලා ඉතින් අන්තිමට මම කල්පනා කළා මම ඒ ලෙවල් වලට මෙච්චරක් දේවලුත් ඉගෙනගෙන ජපනීස් ඉගෙනගෙන ඇයි මම ජපන් යන්නේ නැත්තේ කියලා. ඉතින් ඔහොම ඉන්නකොට FB එකේ මම දැක්කා ඔයගොල්ලන්ට මේ ඒගොල්ලන්ගේ ලින්ක් එකක් මේකේ යටින් මම දාන්නම්. විස් ග්ලෝබල් කියලා ජපානයේම තියෙන ආයතනයක් ඒක. රික්‍රූටින් ඒජන්සි එකක්. ඉතින් මේ පේජ් එකට මම 2022 වගේ තමයි මම මේකට ඇප්ලයි කළේ. ඇප්ලයි කළාම ඒක ජපානයේ ඉන්න ලංකාවේ කෙනෙක් යත්කසුන් කියලා කෙනෙක්. එයා මට මැසෙන්ජර් වලින් කතා කරලා කිව්වා මෙහෙමයි එන්ට්‍රි හරි එහෙම මොනවා හරි කරලා තියෙනවාද? ඔයාගේ ඩිග්‍රී එකක් තියෙනවාද? මේ කියලා. ඉතින් මම ඉතින් ඒව සර්ටිෆිකේට්ස් යවුවා. යවුවට පස්සේ කිව්වා මට ජපන් මං 11 ඒ කියන්නේ ජපන් 14ක් ඒ කියන්නේ 40000 ජපානයේ account එකකින් එහෙට ඒ account numbers වලට deposit කරලා ඒගොල්ලන්ට receipt එක ගන්න කියලා. ඉතින් මම 22 මං කල්පනා කළා මේක නිකන් දැන් ওই රටේ කාලේ යනකොට ඉතින් තිබ්බේ දේවලුත් එක්කලා මේක බොරුවක් වෙන්නේ නැති නිකන් ඔකට අහුවෙලා නිකන් කෙලව ගන්න ඕනේ නැහැ වගේ අයිඩියා එකක් තිබ්බා. ඉතින් මම කරපු දේ ඒක සල්ලි නොදා ඉතින් මම හිටියා ආපු කාලයක්. ඒ අතරතුර තමයි මම අර කියපු විදියට රසියයි එක රටවල් වලට මම ආපහු ඇප්ලයි කළේ. ඒකන් මම ඉන්නකොට තමයි ඉතින් ආපහු කල්පනා කළා මෙච්චර ඉතින් අනිත් ඒවාට වියදම් කරපු එකේ ඔන්න ජපාන මොකද ඉතින් 14ක් කියන්නේ ඉතින් ලංකාවේ මම හිතුවා එතකොට 80000ක් වගේ ගාණක් ගියේ මම හිතන්නේ. ඔන්න ඔකක් දානවා කියලා දැම්මට පස්සේ මට ඉන්ටර්වියුස් අනම්මන මේ දේවල් තිබ්බා. ඉන්ටර්වියුස් තිබිලා ඊට පස්සේ ඒ අතරතුර ඒගොල්ලෝ අපිට ක්ලාස් කරනවා. මේ ඉන්ටර්වියු එකට කොහොමද ෆේස් කරන්නේ අනම්මන මේ සම්බන්ධයෙන් දේවල් විස් ග්ලෝබල් එකෙන්. ඒකෙත් මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ කියන්නේ මොකද මම විතරක් නෙමෙයි මමත් එක්කලා මේ එනකොට විස් ග්ලෝබල් එකෙන් ලංකාවේ මම දන්නා ඉන්නවා 8 දෙනෙක් විතර ආපු ඊට අමතරව ලංකාවේ විතරක් නෙමෙයි ඒගොල්ලෝ නේපාල් ඊට පස්සේ මියන්මාර් ඊට පස්සේ පිලිපීන්ස් මේ හැම රටකින්ම ඒගොල්ලෝ ජපානට ගෙන්න ගන්නවා. ඒගොල්ලන්ගේ වෙන වෙනම රටවල් සම්බන්ධයෙන් බ්‍රාන්චස් තියෙනවා. ඊට අමතරව ලංකාවෙත් ඒගොල්ලන්ගේම බ්‍රාන්ච් එකක් තියෙනවා. ඉතින් ඔහොම දාලා ඊට පස්සේ ඉන්ටර්වියුස් තිබ්බා. මම හිතන්නේ ඉන්ටර්වියුස් බර ගන්නක් තිබිලා කුමරි මාව කලිනුත් මේ දැනුත් ඉන්න හොක්කයිදෝ වල. ඉතින් මේ හොක්කයිදෝ වල කිතාමි කියන ඒරියා එකේ මට හොටෙල් එකක් හම්බුණා. ඉතින් මට ඉංග්ලිෂ් එකක් තියෙන නිසා ඉතින් ඒගොල්ලන්ගේ අර මොකක්ද ඒකට කියන්නේ ෆ්‍රන්ට් එකට තමයි ගන්න හැදුවේ. ඉතින් මමතර එන්ට්‍රි විභාගය කරලා තියෙන නිසා ගොඩක්ම මේ කඩියකයි. මේ මට එන්ට්‍රි තියෙන නිසා ගොඩක් ලොකු chance එකක් හම්බුණා. ඉතින් මේකත් එක්කලා මම දැන් අතන කිතාමි වල තියෙන එකෙන් පාස් වෙලා මම වීසා වලට ඇප්ලයි කළා. ඇප්ලයි කළ ඔක්කොමත් කරලා බලන් හිටියා. මම හිතන්නේ මම 2023 මාර්තු වල වගේ තමයි ඇප්ලයි කළේ. ඊට පස්සේ බලන් හිටියා ජුලයි වගේ මට ඕගස්ට් වල තමයි කම්පැනි එකෙන් මට එන්න කියලා තිබ්බේ. දැන් ජුලයි අග වෙනකොට තාම නෑ වීසා එක ආවේ නෑ. ඊට පස්සේ මම අන්තිමට ලෝයරට කතා කරලා ඇහුවා ඇයි මොකද්ද ප්‍රශ්නේ? ඇයි මේක මෙච්චර පරක්කු වෙන්නේ? ඒක කිව්වොත් සමහර අයට මාස 5 වගේ එහෙම කල් යනවා වීසා ඒ දාන ලොකේෂන් එකත් එක්කලා. මට ලොකු අයිඩියා එකක් තිබෙත් නෑ දවස්වල. ඉතින් අහන්න කෙනෙකුත් නෑ. ඉතින් මම ඉඳලා කොහමරි ජුලයි අග වෙනකොට මම ලෝයට කතා කරලා යාර බල කරලා මැහුවා මොකද්ද මේක මට හොයලා බලලා කියන්න කිව්වම අන්තිමට යා කිව්වා මාව ගත්ත හොටෙල් එක ඒගොල්ලෝ අලුතෙන්ම පටන් ගත්ත හොටෙල් එකක්. ඉතින් අලුතෙන්ම පටන් ගත්ත හොටෙල් එකකට මේ ජපාන ඉමිග්‍රේෂන් එකෙන් අවසර දීලා නැහැ ෆොරිනර්ස්ලව ගන්න. ඉතින් ওই ප්‍රශ්නේ මත මගේ වීසා එක කියන්නේ මගේ වීසා රිජෙක්ට් වුනේ නැහැ. ඒගොල්ලන් කියලා තියෙනවා මේ කම්පැනි එකේ ප්‍රශ්නයන් නිසා මේක අපිට ප්‍රොසෙස් කරන්න බැහැ කියලා. ඉතින් ඒගොල්ලෝ මොකද කළේ මා වීසා රිජෙක්ට් වුනේ නැතුව කෙලින්ම මගේ වීසා එක විත්ඩ්‍රෝ කරපු එක විතරයි කළේ. ආපහු ගත්තා ඒ ටික ඩොකියුමන්ට්ස් ටික. මොකද ආපහු වැඩක් නැති නිසා. ඊට පස්සේ ඒකෙන් මම ඇත්තම කිව්වොත් මම මාස 4-5ක් විතර ඉඳලා ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියා. මම එතකොට ජපාන් යන්න කියලා ආපහු පීපල්ස් බැංක් එකක ලෝන් එකක් දැම්මා. අන්තිමට ලෝන් එකේ සල්ලි ටිකක් ඉවරත් වෙලා ඉතින් ගොඩාක් ප්‍රශ්න ටිකකට මුහුණ දුන්නා. අර ලොකු බලාපොරොත්තු හිතේ තිබිච්ච අර
ආසාවන් අර හීන හැමදේම කඩා වැටුණා වුණා. ඊට පස්සේ ආපහු කොහොමත් වෙලා මාස දෙකක ඊට පස්සේ මම ඉන්ටර්විව් එකට දැම්මා. මම ඉන්ටර්විව් එකට ෆේස් කළෙත් නෑ. මම බොරුවට මට ඇසෙන්නේ බෑ නම් මම මොකක් කර කිය හිටියේ කියන අර ඒ වැටීම ලොකුවට වැටුණා. ඒක තමයි මානසිකව ගොඩක් වැටුණා. ඉතින් මම මොකද අන්තිම මොහොතේ නම් හතරම බලාපොරොත්තු වෙන්නේ කියලා. ඇත්තම කිව්වොත් මම ඇඳුනුත් අරගත්තා මේ යන්න කියලා ගොස්සුවල. ඉතින් ওই දේවලුත් ඔහොම වෙලා කොහමරි ඔහොම මාසයක් විතර ඉඳලා මම ආපහු කල්පනා කළා නෑ දැන් මම ආපහු එහෙම වැටෙන්නේ නෑ මම ආපහු මේ ගමන කොහමරි යනවාමයි කියලා. ඉතින් මම මතකයි මං ගෙදරදී මම මේ ගමන එන්න ඕන නිසා මගේ බිරිඳ දන්නවා වයිෆ් දන්නවා. මං ගෙදර මම නිදා ගන්න තැන ඇඳේ බිත්තියේ මගේ මේ ජපන් කොඩිය ගහලා අපේ ෆැමිලි එකේ ඉන්න අපි තුන්දෙනාගේ ෆොටෝ එකක් ගහලා මං ඒකදී මං එතන ගහලා තියෙනවා මම මේක ෆොටෝ එකක් තිබ්බොත් මම මේකට දාන්න. මම ගැහුවා මගේ අරමුණ මේක මේ වෙනකොට 2024 මේ අවුරුද්ද වෙනකොට මම මේක යනවාමයි කියන එක. ඒ වෙනුවෙන් මම කරන්න ඕනේ දේවල් ටික හැමදාම kanji පාඩම් කරන එක ඊට පස්සේ kanji ප්‍රෙන්ෂු ඊට පස්සේ ජැපනීස් කයිවා කන්වර්සේෂන්ස් මේ හැමදාම මම පුරුදු වෙනවා මෙහෙම කියලා. ඉතින් මම හැමදාම ඉතින් ඔය Facebook TikTok ඔය ඉතින් මේ වල්පල්ලා නම් බල හිටියේ නෑ. පුළුවන් තරම් ඒක බලනකොට උනත් මම කරන්නේ ඔය TikTok එකේ උනත් තියෙන ගොඩාක් කයිවා කන්වර්සේෂන්ස් පාඩම් කරගන්න පුළුවන්. ඕමනාව තියෙනවා නම් අනිවාර්යෙන් කරගන්න පුළුවන්. ඒ මම එන්ට්‍රි කළා කිව්වොත් මම අර ඔයගොල්ලන්ට මම කලින් කිව්වා වගේ 2009 එන්ට්‍රි කළේ. ඉතින් ආමිකට ගිහිල්ලා මම ඉතින් ජපන් කතා කළේ නෑ. ආමිගේ කාත් එක්කවත්. ආමිගේ පාච්චුනේ ඉංග්‍රීසි විතරයි. ඉතින් ජපනීස් ගොඩක් වෙලාට මම දුර්වල වෙලා තිබ්බේ. කියන්නේ normal day to day කතා කරගන්න මට ලාවට පොඩ්ඩක් normal හැකියාවක් තිබ්බා. ඒ වුණාට අර ලොකුවට ඉතින් ඒ මම A level කරන කාලේ තිබ්බේ language ඒ ඇබිලිටි එක මේ වෙද්දි ගොඩක් අඩු වෙලා තිබ්බේ. ඒක නිසා තමයි මම ගොඩක් වෙලාට පාඩම් කළා. ඉතින් පාඩම් කළොම වෙලා ඉතින් දෙවෙනි පාර ආපහු ඉන්ටර්විව් එකක් තිබිලා හොටෙල් ගෲප් එකක් මම ගියේ. ඉතින් ඒකෙන් පාස් වුණා. පාස් වෙලා විසාවට පස්සේ විසා නෙමෙයි මොනවාද මගේ කොන්ට්‍රැක්ට් එක ආවා. ඒ කොන්ට්‍රැක්ට් එක ඇවිල්ලා ඉතින් ආපහු අස්සන් කළා ආපහු දැම්ම ඉතින් වීසා එක හරියට මාස 3යි ගියේ. මාස 3ෙන් මට වීසා එක ආවා. මට අවුරුදු 3කටම වීසා ඇවිල්ලා තිබ්බා. ඒක ගොඩක් සතුටු කාරණයක්. ඉතින් ওই දේවල් වුණ වෙලා ඒ වෙනකොට ඉතින් අර කත්තලෝන් නමන මේ තිබ්බා. ඉතින් ඒවත් එක වැඩේ කරගෙන ගියා. ඉතින් අර විස් ග්ලෝබල් එක ගැන කතා කළොත් ඒගොල්ලෝ සම්පූර්ණ වියදම කොළ 50ක් ගත්තා. මම ඇප්ලයි කරපු කාලේ කොළ 50යි. ඒ කියන්නේ ලංකා සල්ලි වලින් ලක්ෂ 10ක් වගේ. කියන්නේ ලක්ෂ 5යි. ජපානයෙන් ලක්ෂ 5යි. ලංකා සල්ලි වලින් ලක්ෂ 10යි. මේ වෙනකොට ඒගොල්ලන්ගේ තියෙන 2025 ඉතින් ජපානයේ මේ හැමදේමත් එක්කලා දැන් ඒගොල්ලෝ කොළ 60ක් ගන්නවා කියලා කියන්නේ. ඉතින් කොළ 60ක් කියන්නේ ලක්ෂ 12ක් ලංකාවේ සල්ලි වලින් කෙලින්ම වර්කින් වීසා එකකට එන්න පුළුවන් අවස්ථාවක් ලංකාවේ මම දන්නවා. ලංකාවේ යුප් වීසා එකට එවන්න ලක්ෂ 30ක් 35ක් වගේ ගාණක් ගන්නවා. ඉතින් ඒක මෙහෙමයි. දැන් මම උපාධියකුත් මට තිබ්බා. ඉතින් උපාධියයි මේ දේවලුත් එක්කයි මම ජපාන් එන්ට්‍රි තිබ්බා. ඉතින් මේ එන්ට්‍රි කියන මේ එක්සෑම් එක මම හිතන්නේ අර නැට් එක ඒ වගේ දේවල් නෙමෙයි. JLPT කියන එක්සෑම් එක වැලිඩ් පීරියඩ් එකක් මෙච්චරයි කියලා නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ලයිෆ් ටයිම් මේක වැලිඩ් දැන්ට තියෙන සිටුේෂන් එකත් එක්කලා. ඉතින් ඒක තමයි මට ලොකු chance එකක් වුණේ. ඉතින් ඒ දේවලුත් එක්කලා මට ඉතින් ඒ වගේ ගානකට එන්න පුළුවන් වුණා. ඉතින් ඕගොල්ලන්ට මම දෙන්න උපදෙස් තමයි කවුරු හරි බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ජපාන්ට එන්න කියලා. ඒක අනිවාර්යෙන් පුළුවන්. ඒක බෑ වෙන දෙයක් නෑ. ඉතින් SSW වීසා එක තියෙනවා. ඊට පස්සේ ඉතින් ඉන්ජිනියරින් වීසා එක තියෙනවා. දැන් ස්ටුඩන්ට් වීසා එනවා නම් සාමාන්‍ය අවුරුදු 25ට වගේ අඩු වගේ නම් ඉතින් ස්ටුඩන්ට් වීසා එක එන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ මොන දේ එන්න කරගත්තත් ඉතින් ඉගෙනගෙන ඉන්න ජපාන. ඒ කියන්නේ පුංචි කාලේ ඉඳලම තමන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා නම් මෙන්න මෙහෙමයි කියලා ඒ බලාපොරොත්තුට යන්න, හීනට යන්න, තමන්ගේ පාඩම් වල ටික කරගන්න බැරි වෙන්නේ නැහැ. තමන්ට උමනාවක්, අදිෂ්ඨානයක්, අරමුණක් තියෙනවා නම් අනිවාර්යෙන් මම උදාහරණයක් ගන්න පුළුවන්. ඉතින් ආමිකේ ලයිෆ් එක ගැන කතා කළොත් ඉතින් ඒකයි මේකයි ඉතින් දෙකක්. ඉතින් වෙනම දවසක් මම ඒකත් එක්ක කතා කරගෙන යනවා. ඉතින් දැනට ඉතින් මම හිතනවා මම ඔයගොල්ලන්ට මේක ලින්ක් කරනම නම් මේ හැමදේම දාන්නම්. ඔයගොල්ලන්ට පොඩ්ඩක් එතකොට මේ විස් ග්ලෝබල් කියන මේ page එකලත් එක මම මේ අනිවාර්යෙන් කියනවා මම මේ විස් ග්ලෝබල් එකෙන් සල්ලි මොකුත් එහෙම අරගෙනවත් මේ ඔයගොල්ලන්ව ප්‍රොමෝට් කරන්න හදනව නෙමෙයි. මම කියන්නේ ලංකාවේ ජොබ් වීසා එකකට ලක්ෂ 30 35ක් දෙනකොට ලක්ෂ 12ක් දීලා
ජපාන්ට එනවා කියන එක ලොකු දෙයක්. ඉතින් මම කියන්නේ හැබැයි මේගොල්ලන්ගේ දැන් සාමාන්‍ය ලංකාවේ තියෙනවා. ඉතින් තව ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ JLPT ඕනෙත් නැති, උපාධිය ඕනෙත් නැති ක්‍රමතාවවිදි තියෙනවා. ඉතින් මම දන්නේ ඒක ඕගොල්ලන් කරන ඒවා හරියටම මට ඉතින් ෂුවර් නෑ. සමහර ඒවා මෙහාට ජපාන්ට ඒවලා අන්තිමට ජොබ් එකකුත් නැහැ මොකුත් නැහැ. ඔහේ ඉන්න ඔයගොල්ලෝ දැකලා සමහරට ගෲප්ස් තියෙනවා. ඒ ගෲප් වල තියෙනවා මට ජොබ් ගන්න නැහැ. ඇවිල්ලා මාස 3-4යි ජොබ් එකක් පුළුවන් නම් හොයලා දෙන්න මෙහෙම දේවල් කියනවා. අනිත් එක තමයි ලැන්ග්වේජ් එක නැතුව ගොඩාක් අමාරුයි මේ ජපානයේ අයිර ජීවත් වෙන්න. මම උනත් මෙච්චර මෙහෙම තිබිලත් මමත් මෙහෙට ඇවිල්ලා පොඩ්ඩක් මුල් දවස් ටික අසර වුණා. දැන් නම් ඇත්තටම අවුලක් නැහැ. දැන් ඉතින් සාමාන්‍ය කන්වර්සේෂන්ස් කරගෙන යන්න පුළුවන්. දැනුත් මම මෙහෙත් තාම පාඩම් කරනවා අපෝ ඇවිල්ලා. දැන් මේ අවුරුද්දෙත් මම අපෝ වෙන්ත්‍රි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය වගේ තමයි ඉතින් මේ යන දේවල් ටික ඉතින් හරි ලස්සනයි. ලයිෆ් එක අර ගෙදර පවුලේ කට්ටිය නැති නිසා ඒම් පොඩි එතන පොඩි අවුලක් තියෙනවා. ඉතින් ඒ හැර ගත්තොත් එහෙම ලයිෆ් එක හරි සුන්දරයි. වැඩ තමයි ඉතින් වැඩ කරන ජපානයේ ආවම ඉතින් වැඩ කරන්න වෙනවා. ඒ වුණාට ඉතින් ලංකාවේ අපි කරලා ගන්න පඩියත් එක්කලා ඉතින් මෙහි ඊට වඩා හොඳ පඩියක් අරගෙන ඊට වඩා හොඳ ලයිෆ් ස්ටයිල් එකක් ගෙවන්න පුළුවන්. ඉතින් අඩුම තරමින් ගත්තොත් ඉතින් මට වැගන් ආරයක් වගේ වුණත් ගන්න පුළුවන් මාස දෙකක පඩියකින් මෙහිදී. ඉතින් පාවිච්චි කරපු එක බ්‍රෑන්ඩ් නිව් නෙමෙයි. ඉතින් ඔයගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් තව ඉස්සරහට මම වීඩියෝස් අරගෙන එන්නම්. මගේ මේ පළවෙනි වීඩියෝ එක කවුරු හරි ඉන්නවනම් මම ඔයගොල්ලන් සබ්ස්ක්‍රයිබ් කරනම නම් කියන්නේ ඒක ඔයගොල්ලන් කැමැත්තක්. ඔයගොල්ලන් කැමති නම් කරගන්න පුළුවන්. නැත්නම් ඉතින් බලන්න පුළුවන්. හැබැයි මම ඔයගොල්ලන්ගේ කීලීමක් කරනවා. මොකක් කරි තව වෙන දෙයක් තියෙනවා නම් මගේ අඩුපාඩු මොනවාට තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මේක යටින්. එතකොට මම මගේ අඩුපාඩු ටිකක් හදාගෙන මම ඊළඟ වීඩියෝ එකට එන්න. අනිවාර්යෙන්ම මතක ඇතිව කමෙන්ට් එකක් දාන්න. මම බලාපොරොත්තු වෙනවා. මොකද මම මේක ගොඩාක් කල්පනා කළා. මට ඒකට අර තිබ්බේ නෑ ඒ ගැට් එකක් කරගෙන යන්න. ඉතින් අද කොහොම හරි හිත හදාගෙන මම අද කරනවා මේ කියලා හිතාගත්තා. මාර කිව්වේ ඒක තමයි අරමුණ. ඉතින් අද මගේ නිවවුරු දවසේ ඉතින් මම අද මේ පැත්තකට ඇවිල්ලා එන්නට ඉතින් මේක කරා. ඉතින් මේ වීඩියෝ එක බලලා කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් මොකක් හරි එකක් දාන්න කොහොමද කරගන්න කන්ටැක්ට් කරගන්න මේ දෙයක් හරි. ඉතින් මම අනිවාර්යෙන්ම හෙල්ප් එක දෙන්නම්. මොකද අපේ එක්කෙනෙක්ට අපේ මිනිස්සෙක්ට මෙහි උදව්වක් කරන් තියනවා කියන ඉතින් ඒකත් අපිටත් එක්තරා පිනක්. මොකද මේ අපි ලාංකිකයින්ට වැඩිය මම හිතන්නේ නේපාල් අය පුදුම විදියට ඉන්නවා. නේපාලේ වල දැන් මගේ වැඩ කරන හොටෙල් එකෙත් ඉන්නවා ගොඩක් අය. මම හිතන්නේ 7-8 දෙනෙක් විතර ඉන්නවා නේපාල්. මම තව එක්කෙනෙක් විතරයි අපි දෙන්නා 20කින් ආවේ. අපි දෙන්න විතරයි මේ හොටෙල් එකේ ඉන්නේ. මේ බීරෝ මේ හොක්කයිඩෝ බීරෝ මේ පැත්තටම ඉන්න ලාංකිකයින්ට මමයි මගේ යාළුවෝ විතරයි. ඉතින් ඒකෙත් පොඩි මේකක් තියෙනවා. ඉතින් බලමු අපි ඊළඟට තව වීඩියෝස් වලින් හම්බ වෙමු. එහෙනම් හැමෝටම බුදු සරණයි, තෙරුවන් සරණයි. නම් බයි.